කැණි කර අපේ ලංකාවේ මුල්ම රහතන් වහන්සේ මාරිච්ච මහතාවන්ගේ එයත් එක්ක විශ්වාසව මිහාරි ඊට පස්සේ මොකද එයා මේක පූජා කරන්නේ. එදා ඉඳන් මේක තපෝවණියක් කියලා පරිහරණය කරනවා. ওই විශ්වාසය සදා සකස් කර පොකුණක් කියලා කියන්නේ. මේක බන්දා පොකුණ කියලා හඳුන්වන්නේ. බැන්ද පොකුණ බන්දා පොකුණ කියලා තියෙනවා. මේක අක්කර දෙකමාරක භූමි ප්‍රමාණය කියලා පොකුණ විතරයි. විශාල පොකුණ ඒක විශ්වාසයාගේ ධර්ම සදා සකස් කර පොකුණ. මේ විශ්වාස 500ක් කියන තපෝවණියක් කියලා කියන්නේ අපේ ලංකාවේ මුල්ම රහතන් වහන්සේ අරිච්ච මහතාවන්ගේ එයත් එක්ක විශ්වාස 500ක්. අර තියෙන පිටවාන්දුර මම අර කිව්වේ පිටවාන කියලා. අපේ වැවකුණක් කියලා පිටවානක් කියලා කියනවා. කියන්නේ වැඩි වතුර එදින් තමයි පිට කරලා තියෙන්නේ. දැන් වතුර හිටින්නේ ওই බැම්මයිනේ කඩයි යනවා. මේ යලපාර තියෙන්නේ. ඔය හැරලා ගිහලා එතනින් කඩයි යනවා. දැන් මේ කෙරවලින්. මේක බැන්දොත් මේක පුරවන්න පුළුවන්. දැන් මේක පුරවන්න තමයි හදන්නේ. දැන් මේ කාලයක් ඉන්නේ මේක පුරාල් විදියකින් කරන්නේ. දැන් ඊට පස්සේ මේ දෙපාර්තමේන්තුවේ කල්ලි මුදල් නැති නිසා මේක අර ෆ්‍රී ෂිප් එකට කියන්නේ මධ්‍යම සංස්කෘතික මුදල්. එයා විදිහ තමයි එයාලා තමයි කල්ලි කියලා. දෙයක් නෙමෙයි කියන්නේ එයාලා. එයාලා කලින් තියෙන පස්සේ හැදිච්ච මේ උල්පත් පවා තියෙනවලු නේ මේ පල්ලේ. ඒ කියන්නේ මේ කන්දෙන් එන වතුර පරම සකස් කරලා මේක බැලලා තියෙනවා. කියන්නේ මල්නතුවේ මුල් ආරම විසිකල කියලා තමයි කියන්නේ. මල්නතුවේ මුලින්ම ආරම විසිකල. මුලින් තමයි නාට්‍යකදී මහ මුදුර කරන්නේ. ඔය ඒක අනික තමයි ඔය දේශගුණ ගන්න කියන්නේ පල්ලෑ වගේ වීලි දේශගුණ. සාමාන්‍ය අන්දාපුර දිස්ත්‍රික්කයේ වීලි දේශගුණ පවතින්නේ. ඒවත් එක්කලාපී ලක්ෂණ තමයි ඉතින් දෙකෙන් හම්බ වෙන්නේ. පල්ලෑ පොත වීලි දේශගුණ කුඩට යනකොට නුවර දේශගුණ තමයි තියෙන්නේ. ඒ වගේ සීතලතා වස්තු බලන්න තමයි තියෙන්නේ. ඒක වල ලක්ෂ දිනවල උඩ යන ගම. ඒ ක්ලයිමේට් ගොඩක් වෙනස් වෙනවා. අනික තමයි ඔය පණ්ඩුකාභය කුමාරයා ගැන අහලා තියෙනවනේ. කියන්නේ පණ්ඩුකාභය කුමාරයා උම්මාද චිත්ත ළමයා බිහි වෙනකොට පිළිලොම කියන මරණයදවල ඒ කුමාරයාව රජවාසයේ පිට කරනවා. ඒ පිට කරන්නේ කොහොමද? මිනිස්සුන්ට පොඩ්ඩක් කියන දොරමල්ලා ගන්න දොරමල්ලා. මේ දොරමල්ලා ගමේ තමයි කුමාරයා සංගව වෙන්නේ තියෙන්නේ. ඊට පස්සේ එහෙ ඉන්නාගේ මම මාමා මෙහාට ගියාට පස්සේ එතනින් කුමාරයා කැවි පන්නගෙන මෙතන අරන් එනවා. මෙතන අරන් එනවා. මෙතන ආරක්ෂක කියන්නේ ආරක්ෂක සංකලක් තිබුණේ. අවසාන මාමවල් 7 දෙනාගේ 6 දෙනෙක් ලබු කපන්නාසේ මැරුවා කියනවා. මේ කන්නේ හැමදේම ලබු නෝනේ ගම්මානේ. මේ ගම්මානේට මාමවල් මැරුවා කියන්නේ. ආයි තමයි මේ ඔය ජනප්‍රවාදී කතා කියන රාශියක්. අපි අහලා තියෙනනේ ඔය ගෝඨම්බරේ ජයසිංහ ගැනීම අහලා තියෙනවා. ඒ අර කතා උත්සවයක් ඒවට අපි මේ ජනප්‍රවාදී වෙන කතා ඒවට අපේ ඉතිහාස පොත්වල සඳහන් කරලා තියෙනවා. 6 හරි 7 හරි පාරමිල පුතේ අහුවෙනවා. ඔය ගෝඨම්බරේ ජයසිංහ මෙහි ඉඳලා තියෙනවා. මේ හැම වැඩකටම දායකත්වයේ ධර්ම තියෙනවා කියන්නේ ඉඳින්න කියලා කියන්නේ. ඔය ගෝඨම්බරේ කියන්නේ දසමහය දෙන්නේ කෙනෙක් ජයසිංහ කියන්නේ යක්ෂ දෙන්න. හැම වැඩකටම දායකත්වයේ ධර්මයි. දවසේ ගෝඨම්බරේ දෙක හැම ජයසිංහ මොන හරි දෙන්න විශේෂ වෙලා. මේක දෙන්න හැමදාම කන්නේ. කොඩිකල කන්ද මේ කන්ද උසමට තමයි කොඩිකල කන්ද කියන්නේ. ඔය රිටිකල කන්ද ශේෂ කඳවල උසම කන්ද කියලා රිටිකල කන්ද. ශේෂ කඳ කියන්නේ ඉස්සරේ මේ කන්දවලදී මේ කන්ද උසින් වැඩි. ඔය අඩියන්දයක් සංකේ 14 සමනිකයි මීටර 760යි මුදුමත් තියෙනවා. දෙන්න ඔතෙන්ද ගිරනම රණ්ඩු වෙයි. ඒකට මොකටද මොකද පාපාන ගන්න ජයසිංහ බෙල්ල කොට කුල කරලා කියලා තමයි කියන්නේ. මේ පැත්තේ කොන්දැස්සට පොඩ්ඩක් කියන බෙල්ලන් කඩවල කියලා ඒ බෙල්ල වල නෑ නිකම්ම බෙල්ලන් කඩවල යන නම් බලන්න. මේක කියලා පොඩ්ඩක් කියන්නේ ඔලු කර්ම කියලා. ඔලු කර්ම ගන්නකොට මේ ඔලු කර්ම යන්න බලන්න. මේ පැත්තේ ගලින් මේ පැත්තේ කරන්නේ යකල් කියලා. යකල් වෙන්නේ ඒකම යකල් කියන නම් බලන්න. ඊට පස්සේ ගෝඩම්බරේ කල්පනා කරන ජයසිංහ බෙල්ලන දිලා වලක මුල අරන් සල්පන හරිස්සන් ඉස්සත්. ඉදයි තමයි ජයසිංහ කියලා මහා සෝනෝනා කියන මහා සෝනා කතා ලැබුණ දැන් උතහන තියෙන අවතාරය කියන මේ වලක මුලක් තියෙන එක මම කරන්නේ. ඒක එහෙම කියලා තියෙනවා. ඔය එක කණික තමයි ඔය රාවණාගේ ඉතිහාසය කියන උන් 5000 දෙයක්. ඒකට රාවණ චිත්ත සමයේ ඉතිරි සංඛ්‍යාව පිළිබඳව මොනවද කියනද පිළිතුරක් කරන්නේ කියලා. හිමාල ගියාට පස්සේ හදිස්සියට මුළු පරිවර්තන කරලා අරන් යනවා. මේකේ කොටසක් කරලා කියලා මේ මොකක්ද දාවේ. අනිත් කොටම රිටිකල් ටෙම්පරේචර් තියෙන. ඒකයි රිටිකල් අවශ්‍ය වෙනක් කියලා කියනවා.
කුඩා හැඩය මහා හැඩය ඊපුවාගේ සමරාජ කියලා දුන්නු ගලින් මේ කන්ටෙම්පර් කරලා තියෙනවා. ඔය සංජීවනි කිරි බෙහෙත් වලටම අරන් එන්න ගිහිලා තියෙනවා. සංජීවනි කිරි බෙහෙත් වලට මැරුණු මිනිස්සුන්ට පණ දුන්න පුළුවන්. ඒ තරම් ප්‍රාණජීවියක් ඒ බෙහෙත් වලටවත් තියෙනවා කියලා. තාමත් ඉන්දියාවේ විතරදම මේ සංජීවනි බෙහෙත් වල තියෙනවා කියලා අපි උඩහට යන් උඩහට ගියම උතන මුලින්ම විස්තර කරලා දෙනවා. අනිත් තමයි මේ රිටිකල ස්වභාවික දැරදක්ෂ වනාන්තර වලින් තුනයි දෙන ලංකාවේ. ඒකෙන් එකක් තමයි රිටිකල. එකක් තමයි යාග, අනික හග්ගල. හග්ගල පොඩි ප්‍රදේශයක් වලට මේ අර සත්තුන්ගේ පෙට්ටියම කඩු කරනගෙන ඒකට දේශුණා. ඒක තමයි රිටිකල. ස්වභාවික දැරදක්ෂ. ඔය සිංහරාජය ස්වභාවික දැරදක්ෂයක් නෙමෙයි. ඕන කෙනෙකුට කියලා කැම්ප් කරන්න පුළුවන් මේ වල එහෙම අවසරයක් දෙන්නේ නැහැ. පොකුල වටින් තමයි ඔය ඉන්නේ කියලා මේක රෝහලනේ. ඒ જાති ගල් දෙක පොඩි පැත්තේ තියෙන මේවට බෙහෙත් කරපුත් දාලා අමරුවා. මේකේ මේ කක්කිම ගහලා තියලා. මේවට බෙහෙත් කරපුත් දාලා අමරුවට පස්සේ මේවල ඉස්ස දානවා මේ ටැග් එක කරනවා. මේකට මේ යුද ටික බිරුවට පස්සේ මෙතනින් මේ පෙරලා මේ තවුනේ මේ බාත් එක වෙන්නේ මේ හුබල් බාත් එක. ලෙඩන් ඉඳලා නැහැ. එහෙම පංච කරනකොට මෙතන මේකලා තියෙනවා. දැන් ඔය ස්පා කියලා කරන්නේ ඒකනේ. බෙහෙත් කරලා ගිහලා කපන එක කරන්නේ. මෙතනක් තියෙනවා මේ ගල් කට්ට කැලි හතර කපලා තියෙන්නේ. ඒක උඩ ගල් පිහිලියක් ගිහිලා තිබිලා තියෙනවා. ඒක උඩ ලෙඩා වාඩි කරලා මේ දණියෙන් පහත රෝග නිවාරණය තමයි මෙතන. අර කකුල් දෙක බස්සගෙන ඉන්න සිස්ටම් එක. මේ ඉන්නේ ගල් ලැඳක් තියෙන බුදිය. ඔය සම්භාහනය කරලා. ඔය මසාජ් කරනවා කියන්නේ. ගල් ලැඳ. මේ ගල් වල තියෙන සුමට බය බලන මොන තරම් ෆිනිෂින් එකක් ගල් වල දීලා දෙනවා කියලා බලන්න. මේ බෙහෙත් දාපුව වෙන්න පුළුවන් බෙහෙත් කරපුවා වෙන්න පුළුවන්. මේවට වහලා ගහලා තියෙනවා. වහලා ගහනවා කියන්නේ කැල්මන්ඩල් ගහනවා කියලා කියන්නේ. මේ යද්දකේ දේවල් එහෙම තියෙන්නේ. වටේ විතරයි කළු තියෙන්නේ. බලන්න කොළොස් තියෙන්නේ. නැද කළුවකට හැම පරාලයක්ම පුරුද්දලා ගහලා තියෙන. ඒක තමයි පරාල තියෙන්නේ. ඒක ඊට පස්සේ කර මුලින් කපලා අයින් කරලා දානවා. ඒක උඩට ඇට් එක නුඹ පාත් වෙනවා කියලා කියන. ඒ තරම් ශක්තිමත් වහල. දැන් ඒ කාලේ ස්ටයිල් එකක් මේ තියෙන්නේ. ඒක සාමාන්‍ය කපන්නේ බිමනේ අපේ ගඩොල කපන්නේ බිමනේ. ඒ වගේ පැට් එක කැපුවම පස්සේ මේ ෆින්ගර් මාක් එකක් තියෙනවා. සීතලේ මැටි කැටි අතින් ඇද්දම් පස්සේ ඇඟිලි පාර හිටිනවනේ. ඒක තමයි තාක්ෂණික කියන්නේ වැහි. මම භාවිතා කරපු ওই විශාල ගල් පර්වත බලන්නේ මේ කටුල විදලා තියෙන අඟල් එකමාරක් දෙයක් තිබුණේ තියෙනවා. ඔව්. මේවට බෙහෙත් සාකසාර දාලා පුරවනවා. දවස් දෙකක් වගේ යනකොට ගල මෙලෙක් වෙනවා. ඒක ප්‍රසාරණය. යවුවම පස්සේ මේ යන්නේ පුපුරලා. මෙතන අබ ගහනවා කියන්නේ. අබ ගහනවා කියන්නේ විශේෂ කුණ්‍ය රේ ගල් හිර වෙන්නේ. මේවට හිර වෙන්න කුණ්‍ය ගැහුවට පස්සේ වර්ෂාපතන කතාවේ වතුර දැම්මට පස්සේ ලිය මහත්තුම පස්සේ ගල පුපුරලා යනවා. ඊට පස්සේ තමයි ගල එළියට අරගෙන මේ උඩ දාලා තියෙන්නේ. මේ ගල් දැන් උපදාලා තියෙන්නේ. කටුවයි මිටින් තමයි ඒ ප්‍රයෝජන අරන් තියෙන්නේ. මේ හැම ගලකම තියෙන මේ කටු පාරවල් බලන්න. ඒ කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බැරි ගල මේ වගේ පවුර එකතු කරලා තියෙන්නේ. එන්නේ මේ ගොන්නැගිලි ආරක්ෂා සඳහා වටි පවුරක් බැලුවා. ඒ වන සත්තුගේ පරිසර දපන වලකා ගන්න. අර ගල පුපුරලා ගිය ටිකක් තියෙන බලන්න. තියෙනවා. මෙතන තියෙන මත්තගල පොඩ කැපිටල් සයිට් එකක් තියෙන මානාකන්ද කියලා කියන්නේ. එතන ගල් කොරියක් විතර පවත්තලා ඉන්නවා. එතන ගල් කුණ්‍ය ගහපුවා පලාපුවා අතරට දාපු එහෙම තියෙනවා.
නෑ රහමුදුර නම් කියන්නේ මේ සංවට්ටය පරිවට්ටය විවට්ටය. ඒක ඉස්සරහන්නේ. මේ සංවට්ටය මුලින්ම හම්බ වෙන්නේ. එතන සියලු කෙලෙස් අතහැරලා තමයි උඩ යනවා කියන්නේ. ඒ කියන්නේ උඩ යන එක්කෙනා මේ රහත් භාවය ලබන පුදුලෙක් වෙනවා. ඒ දියලද මේක ගස් දියලද මේක පොළොව මතු වෙන තමයි මේ මුල් දියන්නේ. මේකෙත් වතුරද? මුල මේකෙත් වතුර. බෙහෙත් වල ගන්න පස් පංගුම ගන්න බෙහෙත් වල. පොළොව මතු පිට තමයි මුල් යන්නේ. ඒ ගහේ උඩම දාලා තියෙන්නේ. ඒ දාලා පිමාට මේ මුල විහිදලා යනවා. මේක මේ කට්ට ගාලා වතුර පුරවලා වතුර ටැංකියක්. මේ ගාන විතර ලාම්පස් කකුල් දෙක ඕනේ කරනකොට ඉත කොහෙද මහන්සි අඩේ මේක පොක් මේ පාදන කරලා තමයි. මේ කට්ට බලන්න හැදි යරන් කියන ගලින් අනිත් දාලා ගත්තා වගේ ගල. ඈ මෙතන පොහොය ඔය විනය කරන පොහොය කරන සංස්කාර. ඔය ගංගානාවේ ඉතින් විනය කරන පොහොය කරන්නේ වතුර ජල කඳක් එක නැත්තම් ගලුනේ සීමා කරලා. මේක වස්පත් එකම කරලා තියෙනවා. ගංගානාවේ ගිහලා කියනවා නේද? අන්න ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා විනය කරනවා. එයාලා කරන පව මෙතන ඇවිල්ලා මම පව මුට්ටනවා. එයා එලිදහස් වෙනවා. මේ අපදවුවේ බැහැර කරලා තියෙන භාවනා යෝග්‍යතම කරලා තියෙන සංවර සිද්ධි. අනික තමයි මේ රජවාසල ආකෘතිය තියෙන ඩිකරේෂන් එක බලන්න පැලස් එක බලන්නකො. සාමාන්‍ය රජ කෙනෙක් යුරේන් එකට දාන්න දෙන්නේ නැහනේ. ඒකත් අර සියලු සැප සම්පත් පායට පෑගෙන දුවිල්ලකත් වටින එක ගහින් දාලා තියෙනවා. කොච්චර වස්තුව කියන්නේ රජමාලිගයක් තමයි එතන තියෙන්නේ. ඒක කොච්චර වස්තුව ධනෙ බලය තිබ්බත් වැඩක් නැහැ කියලා. අනික තමයි මේක ෆිල්ටර් සිස්ටම් එකක් තිබිලා තියෙන. කියන්නේ මුට්ටි 7කින් පෙරලා යනවා කියලා කියන්නේ. ගල් වැලි පස්වලින්. අවසානයේ යන වතුරට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ තරම් කරන සිස්ටම් එකක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ පොළොව මතු පිට යනකොට සතාසල් කරන ඕනේ නැහැ රුදුක ගිහලා තියෙනවා. උන්හා ඒ බිව්වත් හානියක් නැති.